කොහොමද ඔයාලට අද මං කතා කරන්න හදන්නේ හරීම ලස්සන දෙයක් ගැන. ඒ තමා මගේ ජීවිතේ ලස්සන විදිහට වෙනස් කරන්න මට උදව් වුණ දෙයක් ගැන. ඉතින් මට හිතුණා ඒ දේ මගේ ජීවිතය හරිම ලස්සනට වෙනස් කළේ කොහොමද? ඒ විදිහටම ඔයාගේ ජීවිතෙත් ලස්සනට වෙනස් වෙයි කියලා මේ දේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඒ තමා මම මගේ ජීවිතේට මේ වෙද්දි ලං කරගත්ත පිරිත් ගැන තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඔයාලා පිරිත් සජ්ජායනය කරන කෙනෙක් නම් ඔයාලා අනිවාර්යයෙන්ම දන්නවා ඇති පිරිත් කියන්නේ කොච්චර බලගතු දෙයක්ද කියලා. ජීවිත හරීම ලස්සනට වෙනස් කරන්න විශේෂයෙන්ම ජීවිත සාමකාමී කරන්න කොච්චරනම් පිරිත් උදව් වෙනවද කියලා ඔයා පිරිත් සජ්ජායනය කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම දන්නවා ඇති. මං කලිනුත් ඔයාලා එක්ක මං බුදුන් වඳිද්දි කියලා ලස්සන වීඩියෝ එකක් ගෙනාවා. ඒ වීඩියෝ එකේදී මම බුදුන් වඳිද්දි ඒ අනුගමනය කරන දේවල් මම ප්‍රාර්ථනා කරන්නේ කොහොමද? ඒ හැම දේම ගැන හරීම ලස්සනට ඔයාලත් එක්ක ෂෙයා කරලා තියෙනවා. ඒ වීඩියෝ එකට ගොඩාක් අය හරිම ලස්සනට කමෙන්ට් කරලත් තිබ්බා. ඉතින් මේ වීඩියෝ එකත් එක්කම ඒ වීඩියෝ එකත් අනිවාර්යයෙන්ම බලන්න. මොකද ඒ වීඩියෝ එක ඇත්තටම හරීම ලස්සන ඔයාලට ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වීඩියෝ එකක්. ඔයාලා අහලා තියෙනව නේද? සමහර අය කියනවා අපිට මේ දවස්වල හරිම කරදරයි. එහෙමත් නැත්නම් හරි අපලයි. ඔන්න ඔය වගේ ගොඩක් නෙගටිව් දේවල්. ඔයා දන්නවද ඒ කියන නරක කාලවල අසුබ දේවල් ඔයාට මග හරව ගන්න පුළුවන් හොඳම දෙයක් තමයි පිරිත් කියලා කියන්නේ. පිරිත් ඔයාගේ ජීවිතයට ලං කරගත්තොත් ඔයාටම තේරෙයි කාලයත් එක්ක ඔයාගේ ලයිෆ් එක ගොඩාක් පීස්ෆුල් වෙනවා. ස්පෙෂලි ඔයා මොනා හරිම අසනීපකින් පෙළෙන කෙනෙක් නම් පිරිත් වලින් ඔයාට ගොඩාක් ලොකු සැනසීමක් ලබා ගන්න පුළුවන්. ඒක මම අත්දැකලා තියෙන දෙයක්. ඒත් එක්කම මම මේ වීඩියෝ එකෙන් ෂෙයා කරගන්නේ මං ගෙදරදී සජ්ජායනය කරන පිරිත්. ඉතින් ගෙදරදී සජ්ජායනය කරනවා කියන්නේ ඔයාලට කොහොමත් මේ පිරිත් පන්සලකදී කොහොමත් සජ්ජායනය කරන්න පුළුවන්. පළවෙනි පිරිත තමා මෝර පිරිත. මෝර පිරිත කියන්නේ ගොඩක් ප්‍රබල ආරක්ෂක පිරිතක්. ඔයාලට පුළුවන් නම් හැමදාම උදේටයි හවසටයි මේ මෝර පිරිත සජ්ජායනය කරන්න. ඒක ගොඩාක් හොඳයි. උදේම ඉර පායද්දී හවසට ඉර බැහැලා යද්දී මේ පිරිත සජ්ජායනය කරනවා නම් ගොඩක් හොඳයි. අකල් මරණ වළක්ව ගන්න, සතුරු කරදර වලින් ආරක්ෂා වෙන්න සහ එදිනෙදා ජීවිතේ ඇතිවන එක එක බාධා දුරු කරගන්න මේ පිරිත ඔයාලට උදව් වෙයි. මම මේ පිරිතේ පසුබිම් කතාවත් චුට්ටක් කියන්නම්. එතකොට ඔයාලට තවත් හොඳට මේ පිරිතේ ආරක්ෂාව ගැන පැහැදිලි වෙයි. බුදුරජාණන් වහන්සේ රන්වන් මොණරෙකු විදිහට ඉපදිලා වසර 700ක් ආයු වැළඳූ කාලයේදී වැද්දන්ගෙනුයි සතුරන්ගෙනුයි ආරක්ෂා වෙන්න හැමදාම උදේ හවස මේ ගාථා සජ්ජායනා කරලා තියෙනවා. ඉතින් මොණර අල්ලගන්න රජ්ජවරු වැද්දෝ වසර ගණනාවක් උත්සාහ කළත් මේ මෝර පිරිතේ බලයෙන් එයාලට කිසිම දවසක මේ මොණර අල්ලගන්න බැරි වුණා කියලා තමයි ජාතක කතාවල සඳහන් වෙන්නේ. ඉතින් මම නම් හැමදාම උදේට මෝර පිරිත සජ්ජායනය කරනවා. ඒක ඇත්තටම මට අම්මා තමයි පුරුදු කළේ. ඒක මන් දන්නේ මාරම ආරක්ෂක ගොඩක් බලගතු ආරක්ෂක පිරිතක්. ඉතින් ඔයාලා ඔෆිස් යන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔෆිස් යන්න කලින් අනිවාර්යයෙන්ම මේ පිරිත සජ්ජායනා කරලා යන්න. අපි හිතන්නේ නැති වුණාට මේ දේවල් වල අපිට නොපෙනෙන දෙයක්. ඒ කියන්නේ මම දන්නේ මට ඒක එක්ස්ප්ලেইন කරන්න අමාරුයි. හැබැයි අපි හිතන්නේ නැති වුණාට මේ දේවල් අනිවාර්යයෙන්ම අපිව ආරක්ෂා කරනවා. දෙවෙනි පිරිත තමා දස දිසා පිරිත. මම මෝර පිරිත සජ්ජායනය කරලා ඉවර වුණාම තමා දස දිසා පිරිත සජ්ජායනය කරන්නේ. දස දිසා පිරිත සජ්ජායනා කරනවා කියලා කියන්නේ මේකේ බුදුරජාණන් වහන්සේගේ
නව ගුණ බලයෙන් දස දෙසින් එන අපල උපද්‍රව දුරු කරලා ආරක්ෂාව සලසන්න කියලා තමයි මේ සෙත් පිරිත අපිට යොදා ගන්න පුළුවන්. ඉතින් ස්පෙෂලි ඔයාට බිස්නස් එකක් එහෙම තියෙනවා නම් ඒ රැකියා ස්ථානයේ එහෙමත් නැත්නම් ව්‍යාපාරික ස්ථානයේ මේ පිරිත පුළුවන් නම් YouTube එකෙන් හරි කමක් නැහැ ප්ලේ කරලා තියන්න. ගොඩාක් බලගතු ගොඩාක් ලස්සන ආශිර්වාදයක් ඔයාට වෙයි මේ දසදිසා පිරිත. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දස බලධාරී ගුණයෙන් සත්‍යක්‍රියා බලයෙන් දස දිශාවෙන්ම එන හැම අසුබ දෙයකින්ම ඔයාව ආරක්ෂා කරන්න කියලා හිතලා මේ පිරිත ඔයාට උදේ හවස සජ්ජායනය කරන්න පුළුවන්. ඉතින් උදේ හවස සජ්ජායනා කරන්න බැරි කෙනෙක් නම් ඇට්ලිස්ට් එක පාරක් හරි දවසට මේ දේවල් සජ්ජායනය කරන්න මේ පිරිත් සජ්ජායනය කරන්න. දැන් සමහර දවස් තියෙනවා ඇත්තටම මට හවසට එහෙම පිරිත් කියන්න ටයිම් එකක් හම්බෙන්නේ නැහැ. ඉතින් එහෙම වුණාට මම අනිවාර්යයෙන්ම මේ උදේ නම් මම අනිවාර්යයෙන්ම මෝර පිරිතයි දස දිසා පිරිතයි නම් අනිවාර්යයෙන්ම මම සජ්ජායනය කරනවා හැමදාම වගේ. විශේෂයෙන්ම මං අහලා තියෙනවා අලුත් ගෙදරකට යද්දී නැත්තම් නිදාගද්දි නපුරු හීන එහෙම පේනවා නම් සෙත් ශාන්ති වලට වගේ මේ පිරිත් සජ්ජායනය කරනවා කියලා. තුන්වෙනි පිරිත තමා ජය පිරිත. මේ පිරිත නම් හැමෝම අහලා ඇති. විශේෂයෙන්ම ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම් අධ්‍යාපන කටයුතු වලින් ජය ලබා ගන්න මේ පිරිත ඔයාට භාවිතා කරන්න පුළුවන්. හැමදාම උදේටයි හවසටයි මේ පිරිත සජ්ජායනය කරන්න. ස්පෙෂලි විභාගයකට එහෙම ඔයා යන්න ඉන්නවා නම් ඒ විභාගයට යන්න කලින් අනිවාර්යයෙන්ම මේ පිරිත සජ්ජායනය කරන්න. ඔයාලටම තේරෙයි මේ පිරිත් සජ්ජායනය කරද්දී ඔයාගේ මනස මාර විදියට සැහැල්ලු වෙනවා වගේම ඔයාට ලොකු විශ්වාසයක් එහෙම නැත්නම් කොන්ෆිඩන්ස් එකක් ඔයාට ඇති වෙයි කියලා. ඇත්තටම මම නම් ගොඩක් වෙලාට එක්සෑම් එකක් එහෙම මට තිබ්බොත් මම ජය පිරිත පුළුවන් තරම් සජ්ජායනය කරන්න උත්සාහ කරනවා. ඒකට හේතුව තමයි මට තේරෙනවා ඒ කියන්නේ ජය පිරිත සජ්ජායනය කළාට පස්සේ මම දන්නේ මට ලොකු විශ්වාසයක් ඇති වෙනවා මට එක්සෑම් එකට හොඳට මුහුණ දෙන්න පුළුවන් වෙයි. එක්සෑම් එක හොඳට කරගන්න පුළුවන් වෙයි කියලා මට කොන්ෆිඩන්ස් එකක් හම්බ වෙනවා. ඉතින් ඒකයි මම කිව්වේ ඔයා පිරිත් එක්ක නිතර හරිම ලෙන්ගතු කෙනෙක් නම් ඔයාට මේ දේවල් මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඔයා ඕල්රෙඩි දන්නවා ඇති මේ දේවල් වලින් ඔයාගේ ලයිෆ් එක කොච්චර වෙනසක් වුණාද කියලා. හතරවෙනි එක නම් ගොඩාක් විශේෂයි. ඒකට හේතුව තමා මම මේ සූත්‍රය ළඟකදී තමා ජීවිතේට එකතු කරගත්තේ. ඒකත් අම්මා තමා මට කියන්න කියලා පුරුදු කළේ. ප ဋ ဌාන සූත්‍රය අතිශය බලගතු ආරක්ෂාවක් සහ ආශිර්වාදයක්. විශේෂයෙන්ම ඔයා නිතර අසනීප වෙන කෙනෙක් නම් එහෙම නැත්නම් ලෙඩ දුක් වලින් කරදර වෙන කෙනෙක් නම් මේ ප ဋ ဌාන දේශනාව ශ්‍රවණය කරන්න එහෙමත් නැත්නම් සජ්ජායනය කරන්න පුළුවන්. මොකද මේ සූත්‍රයෙන් මහත් සහනයක් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ අද කිව්වා හෙට කිව්වා හරි එහෙනම් දවසින් දෙකෙන් මේ වලින් ප්‍රතිඵල එයි කියලා එහෙම හිතලා මේ දේවල් පටන් ගන්න එපා. මම දැකලා තිනවා ගොඩාක් තරුණ අය කවුරු හරි කියන පළියට මේක දවසක් දෙකක් කරනවා ඊට පස්සේ ප්‍රතිඵල නැහැ කියලා අතහැරලා දානවා. එහෙම නෙමෙයි. කාලයක් තිස්සේ විශ්වාසයෙන් ඔයා මේ දේවල් ඔයාගේ ජීවිතේට ලං කරගෙන බලන්න ඔයාටම තේරෙයි සමහර වෙලාවට ප්‍රාතිහාර්යයන් පවා සිද්ධ වෙන්න පුළුවන්. ඒ තරම් බලගත දෙයක් තමයි මේ පිරිත් කියලා කියන්නේ. ඒත් එක්කම මම පන්සල් එහෙම ගිහාම සජ්ජායනය කරනවා තුන් සූත්‍රය. ඒ කියන්නේ මහා මංගල සූත්‍රයයි, රතන සූත්‍රයයි, කරණීය මෙත්ත සූත්‍රයයි. විශේෂයෙන්ම කරණීය මෙත්ත සූත්‍රය කියලා කියන්නේ ඔයාලට මෙත් වැඩීම හරීම ලස්සනට කරන්න පුළුවන් විදියක්. මේ සූත්‍රයෙන් මූලික වශයෙන්ම උගන්වන්නේ ලෝකවාසී සියලු සතුන් කෙරෙහි අපරිමිත මෙත්සිත පැතිරවීම සහ ඒ සඳහා ඔයා තුළ තියෙන්න ඕන ගුණාංග ගැන. ඔයා අහලත් ඇති සමහර විට අම්මා කෙනෙක් තමන්ගේ එකම දරුවා පණ මෙන් රකින්නේ කෙසේද මුළු මහත් ලෝකයටම ඒ අපරිමිත මෛත්‍රියක් ඇති කරගන්න ඕනේ කියලා තමයි
මේ සූත්‍රයෙන් අපිට හරීම ලස්සනට කියලා දෙන්නේ. කරණීය මෙත්ත සූත්‍රයෙන් භාවනා කවි පවා තියෙනවා. පුළුවන් නම් ඒවා අහන්න හරිම ලස්සනයි. මම අහලා තියෙනවා පුදුම ලස්සනයි. ඒ කියන්නේ කවි ඇහෙද්දි හිතට මාර සනීපයක් දැනෙන කවි. මගේ ජීවිතේ මං ගොඩාක්ම සමීප පිරිත් ගැන තමයි මම මේ වීඩියෝ එකේ කිව්වේ. මේ පිරිත් සූත්‍රවලට අමතරව මං රත්නමාලී ගාථා යන්ත්‍රයත් සජ්ජායනා කරනවා. සංසාර සාරෝග ගාථා රත්නය හැමෝම වගේ අහලා ඇතිනේ. වීක්ඩේස් පුළුවන් නම් ඇත්තට මේ සංසාර සාරෝග ගාථාව පුළුවන් නම් ඕගොල්ලෝ වාහනේ එහෙම යද්දි ප්ලේ කරලා තියන්න. ඔයාලට මන් දන්නේ ඔයාලා ඇත්තටම පිරිත් සමහරට ලෙන්ගතු නැති කෙනෙක් නම් ඔයාලට මේ දේවල් කියද්දි සමහර විට චුට්ටක් නිකන් අමුතුයි වගේ හිතෙන්න පුළුවන්. හැබැයි ඔයා පිරිත් වලට ගොඩක් ලෙන්ගතු කෙනෙක් නම් ඔයා ආගමට දහමට ගොඩාක් ලෙන්ගතු කෙනෙක් නම් මම මේ වීඩියෝ එකෙන් කියන්න හදන්නේ උත්සාහ කරන්නේ මොකක්ද කියලා ඔයාට ඇත්තටම තේරෙනවා ඇති. වීක්ඩේස් වලදී නම් මම ගොඩාක් වෙලාවට මේ රත්නමාලී ගාථා රත්නය ඔෆිස් යන ගමන් තමයි කියන්නේ මම මෙනෙහි කරනවා ඇත්තට මේක. මොකද ඔෆිස් යන්න කලින් මට එහෙම ලොකු ටයිම් එකක් අරගෙන වඳින්න සමහර වෙලාවට වෙලා නැහැ. ඉතින් හැබැයි ඒ නැතත් කොච්චර වෙලාව නැතුණත් මම මෝරේ පිරිතයි දසදිසා පිරිතයි නම් අනිවාර්යයෙන්ම උදේට සජ්ජායනා කළා තමයි ගෙදර යන්නේ. හදිස්සියකවත් මට එහෙම සජ්ජායනා කරන්න බැරි වුණොත් මං කොහොම හරි ඔෆිස් යන ගමන් හරි ස්ටාෆ් බස් එකේ යන ගමන් හරි මං මේ දේවල් මෙනෙහි කරනවා. මොකද අර හදිස්සි එකත් එක දවසක් කිව්වේ නැති වුණාම ඒකත් මට ලොකු අඩුපාඩුවක් වගේ දැන් දැනෙන්නේ. තව විශේෂ දෙයක් කියන්න ඕනේ. මේ පිරිත් සූත්‍ර සජ්ජායනා කරනකොට නිවැරදිව ඒ වචන උච්චාරණය කරන්න ඒකත් ගොඩාක් වැදගත්. ඒත් එක්කම පිරිත් සජ්ජායනයේදී ඔයාට ඒ පිරිත් වලින් උපරිම ප්‍රතිඵල ලැබෙනවා කියලා හිතාගෙනම පිරිත් සජ්ජායනය කරන්න. හරිම භක්තියකින් මේ දේවල් කරන්න. නිකන් කියන්නම් වාලේ කියන්න එපා. කවුරු හරි කිව්ව පළියට කියන්න යන්න එපා, කරන්න යන්න එපා. ඇත්තටම ඔයාට ශ්‍රද්ධාවක්, ඔයාට භක්තියක් ඔයාම හිතින් හදාගෙන මේ දේවල් ඔයාගේ ජීවිතයට ලං කරගෙන බලන්න. ඔයාටම තේරෙයි කාලයත් එක්ක ඔයාගේ ජීවිතේ ගොඩාක් සැහැල්ලු වෙනවා, කරදර බාධා අඩු වෙනවා. විශේෂයෙන්ම සතුරු කරදර එහෙම තියෙනවා නම් ඒ දේවල් මගහැරිලා ඒ බාධා නැති වෙනවා ඔයාටම තේරෙයි. මම කලින් කිව්වා වගේ මේ ප ဋ ාණ සූත්‍රය නම් ජීවිතයට ලං කරගත්ත කෙනෙක්ම තමයි කිව්වේ ඒක. ඇත්තටම අපේ අම්මට කියලා අපේ අම්මා තමයි ඊට පස්සේ මාව ඒ දෙයට හුරු කළේ. ගොඩක් අර ලෙඩ රෝග වලින් පීඩා විඳින කෙනෙක් නම් ඒක ඇත්තටම ගොඩාක් හොඳ සූත්‍රයක්. ටිකක් ලොකුයි, ටිකක් දිගයි ඒක. ටික වෙලාවක් යනවා. හැබැයි පුළුවන් නම් ඒ කියන්නේ ඔයාට සජ්ජායනා කරන්න උච්චාරණය කරන්න අමාරුයි නම් ඒ වචන at least YouTube එකකින් හරි play කරලා ඒකට අහන්න, ශ්‍රවණය කරන්න. ඉතින් පිරිත් සජ්ජායනා කරන්න අපහසු කෙනෙක් නම් උච්චාරණය කරන්න අපහසු කෙනෙක් නම් හොඳම දේ තමයි මුලින්ම YouTube එකකින් මේ පිරිත් play කරලා ඒ වචන ඔයාගේ ඔළුවට මනසට හුරු කරගන්න. ඊට පස්සේ ඔයාට උත්සාහ කරන්න පුළුවන් ඒව උච්චාරණය කරලා සජ්ජායනා කරලා ඔයාගේ ජීවිතයට එකතු කරගන්න. ඉතින් මං හිතනවා මම මේ වීඩියෝ එකෙන් කියන්න උත්සාහ ගත්ත දේවල් ඔයාට තේරෙන්න ඇති කියලා කොහොම හරි. වීඩියෝස් ඇත්තටම මම ගොඩාක් ඔයාලට ගේන්න ඉන්නේ. හැබැයි මට ටයිම් එක නැති නිසා මම බොහොම අමාරුවෙන් තමයි මේ කාලය කොහොම හරි හොයාගෙන ඔයාලට චූටි හරි වීඩියෝ එකක් ගේන්න උත්සාහ ගන්නේ. ඉතින් ඒත් එක්කම මට තව පොඩ්ඩකින් කියන්න අමතක වුණා. මම ජර්නල් එකක් PDF එකනුයි Word format එකනුයි ඕගොල්ලන්ට ඉන්ට්‍රොඩියුස් කළා. ඒක free of charge. මම කිසිම මුදලක් ඒ දේවල් වලට අය කරන්නේ නැහැ. මට ආස හිතිලා මට හිතිලා තමයි මම ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. ඒක PDF එකනොත් තියෙනවා Word format එකනොත් මම ඔයාලට එවනවා. මොකද ඔයාලට හදිස්සියකත් මං හදපු ඒ ජර්නල් ෆෝමැට් එක ඔයාලට හරි නෑ වගේ නම් ඔයාලට පුළුවන් ඒක ඊට පස්සේ ඔයාලා කැමති විදිහට කස්ටමයිස් කරලා වෙනස් කරගන්න. ඒක නිසා මම Word format එකත් ඔයාලට දෙනවා. ඉතින් ඒක ගැන විස්තර මමගේ WhatsApp channel එකේ දාලා තිනවා. ඉතින් ඔයගොල්ලන්ට WhatsApp channel එකට join වෙලා ඒකේ details අරගන්න පුළුවන්.
එහෙනම් මම වීඩියෝ එක මෙතනින් නවත්තන්නම්. මේ වෙනකන් මාව අහගෙන හිටියට ගොඩාක් ස්තුතියි.